පින්වතුනි, අද මම ඔබට කියන්න යන්නේ මීට වසර 2500කට එහා රජගහ නුවරින් ඇසුණු පුදුමාකාර කතාවක්. ඒ කාලේ රජගහ නුවර හිටියා සිරිමා කියලා රූමතියක්. දකින ඕනෑම කෙනෙකුගේ net වශී කරවන තරම් පුදුමාකාර රූපශ්‍රීයක් තිබුණු කාන්තාවක්. ඇයගේ රුවට කොතරම් වටිනාකමක් තිබුණාද කියනවනම් ඇය සමග එක රැයක් ගත කරන්න රජවරුන් සහ සිටුවරුන් කහවණු දහස් ගණනින් වියදම් කළා. ඇය ගත කළේ හරිම සුඛෝපභෝගී විචිත්‍රවත් ජීවිතයක්. නමුත් මේ රූපය නිසා උඩංගු වී සිටි සිරිමාගේ ජීවිතය වෙනස් වුණේ උත්තරා නම් උපාසිකාව නිසායි. උත්තරාගේ මඟ පෙන්වීමෙන් කර්මය ගැන වටහාගත් සිරිමා තමන්ගේ රූපය හෝ ධනය ගැන අහංකාර නොවි බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙන්න පටන් ගත්තා. ඇය තුල බුදුදහම කෙරෙහි තිබුණේ පුදුමාකාර ශ්‍රද්ධාවක්. දිනක් සිරිමා දැඩි ලෙස රෝගාතුල වුණා. නමුත් අසනීප තත්වය නොතකා ඇය භික්ෂූන් වහන්සේලාට දන් පිළිගැන්වුවා. ස්වාමීනි, මේ දාණය පිළිගන්න. මම සෑම දිනකම භික්ෂූන් වහන්සේලා 8 දන් දෙන බවට අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. අදත් මාගේ දාණය පිළිගෙන මට පින් අත්කර දෙන්න. ඇය කොතරම් රෝගී වී සිටියත් ඇයගේ ඒ මැලවුණු රූපය දුටු එක් තරුණ භික්ෂුවකගේ සිටේ ඇය කෙරෙහි දැඩි ඇල්මක් රාගයක් ඇති වුණා. අහෝ, මේ සහ රූමත් කාන්තාවක් මම මින් පෙර දැක නැහැ. ඇගේ කටහඬ පවා සංගීතයක් වගේ. මට ඇය ගැන සිතීම නතර කළ නොහැකි. මේ දානය වැළඳීමට පවා මට සිහියක් නැහැ. කියා සිතූ ඒ භික්ෂුවට එදා දානය වැළඳීමටවත් සිහියක් තිබුණේ නැහැ. නොසිතූ ලෙස එදිනම සිරිමා මෙලව හැර ගියා. මුළු රජගහ නුවරම කම්පාවට පත් වුණා. මේ බව දැනගත් බුදුරජාණන් වහන්සේ රූපයේ අනිත්‍ය බව ලෝකයාට පෙන්වන්නට මේ අවස්ථාවක් කරගත්තා. උන්වහන්සේ බිම්බිසාර රජුට මෙහෙම උපදේශයක් දුන්නා. මහරජ, සිරිමාගේ දේහය වළලන්න එපා. එය දින කිහිපයක් සොහොන් පිටියේ තබා ආරක්ෂා කරන්න. දින කිහිපයක් ගත වුණා. එදා දෙවඟනක් වගේ බැබළුණු සිරිමාගේ රුව අද නිල් පැහැවි, ඉදිමි, පණුවන් ගසමින් කුණු වෙන්න පටන් ගත්තා. දුර්ගන්ධය දසත පෙතිරුණා. බුදුන් වහන්සේගේ නියමයෙන් බිම්බිසාර රජු මුළු නගරේටම අණකලා සිරිමාගේ දේහය බලන්න එන්න කියලා. ඇයට වශී වී සිටි අර තරුණ භික්ෂුවත් එතනට වැඩම කළා. එතනදී රජු මෙහෙම ප්‍රකාශ කළා. රජගහ නුවර වැසියනි, මේ සිරිමාගේ සිරුරයි. මීට පෙර රන් කහවණු දහසක් දුන් අයට ඇය සමග එක් රැයක් ගත කිරීමට අවස්ථාව තිබුණා. අද කහවණු 500ක් දෙන කෙනෙකුට මේ සිරුර දෙනවා. කවුරුන් හෝ ඉදිරිපත් වෙනවාද? ගන්න කෙනෙක් ඉන්නවාද? කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. රජු මිල අඩු කරමින් ගියා. කහවණු 100කට, 10කට, එක කහවණුමකට. අන්තිමට නොමිලේ දෙනවා. කවුද මේ දේහය ගන්නේ? මුළු රජගහ නුවරම නිහඬ වුණා. ඉදා රත්තරන් දීලා බලන්න ආස කරපු ඒ රූපය අද නොමිලේවත් ගන්න කෙනෙක් නැහැ. සිරිමාගේ කුණු වී දේහය දෙස බලා සිටි අර තරුණ භික්ෂුවටත් රැස් වී සිටි පිරිසටත් රූපයේ ඇති අනිත්‍ය බවත් ශරීරයේ පිළිකුළු සහගත බවත් තේරුම් ගියා. බලන්න, එදා දහස් ගණන් වටිනා ඒ රූපය අද නොමිලේවත් ගන්න කෙනෙක් නැහැ. ඒකයි ලෝක ස්වභාවය. බුදුහාමුදුරුවෝ එදා බිම්බිසාර රජු ලවා ඒ පාඩම මුළු ලෝකයටම කියා දුන්නා. ටික වේලාවකින් අහසේ දිව්‍ය රථයකින් පැමිණි ඒ රූපශ්‍රීයෙන් බැබළුණු දිව්‍යාංගනාව දුටු මහා මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ ඇය කවුදයි ලෝකයාට පෙන්වා දීමට සඳහා ඇය අසලට වැඩම කළසේක. මොග්ගල්ලාන රහතන් වහන්සේ ඇයගෙන් මෙහෙම විමසා සිටියා. පින්වන් පැහැයෙන් බැබලෙන ඔබ අහසින් බසින ඔබ කවුද? රන්වන් පැහැයෙන් බැබලෙන ඔබේ සිරුරේ රශ්මිය දසත විහිදෙනවා. ඔබ මනුෂ්‍ය ලෝකයේදී කළ මේ මහා පින කුමක්ද? එවිටේ දිව්‍යාංගනාව ඊටාම නිහතමානීව ගෞරවපූර්වකව දෑත් නළලේ තබා වැඳ මෙසේ පිළිතුරු දුන්නාය. ස්වාමීනි, මම මනුෂ්‍ය ලෝකයේ රජගහ නුවර විසූ සිරිමා නම් වුණමි. එදා මා පෘථුවිය මත සිටියදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැදැහැ සිටින් යුතුව
සංඝ සතු කර දන් දුන්නමි. එදා ඔබ වහන්සේලා වඩින විට මා දැක් වූ ගෞරවයේ ප්‍රතිඵලයක් ලෙස මම අද මේ යාම දිව්‍ය ලෝකයේ උපත ලබා මෙවැනි සැත විඳින්නමි. දිව්‍ය සිරිමාගේ මේ ප්‍රකාශය ඇසූ රැස් වී සිටි පිරිස පුදුමයට පත් වුණා. Tamanගේ දැස් පනාපිට පෙනෙන කුණු වී ගිය ඇයගේ පරණි සිරීලත් අහසේ බැබළුණු ඇයගේ මේ අලුත් දිව්‍ය රූපයක් දෙස බැලූ කාටවත් කර්මයේ විපාකය සහ ජීවිතයේ අනිත්‍ය බව මනවින් වැටහුණා. එදින රැස්වි සිටි දහස් සංඛ්‍යාත ජනතාව රූපයේ මායාවෙන් මිදී සදාකාලික නිවන් සුවය උදෙසා සසර දුකින් ඈතර වීමට මාවත විවර කරගත්තෝය. අපේ ජීවිතය කියන්නෙත් එක විදිහක චාරිකාවක්. ඒ චාරිකාව ධර්මයෙන් හැඩ කරගන්න උත්සාහ කරන ඔබ වෙනුවෙන්මයි අපේ මේ ධර්මචාරිකා YouTube channel එක වෙන්වෙන්නේ. මේ හරවත් ගමනට එක්වෙන්න දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.